ආයිබුවන් ඔයාලා සියලුම දෙනාට SL Food Recipe channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලටත් මම හිතුවා ස්වන් රැකියාවකටත් සුදුසු ගෙදර කෑමටත් හදාගන්න පුළුවන් කෑමක් හදන හැටි තමයි අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ. හැබැයි මේක බේකරි කෑමක්. මේක අපිට පෝරණුවක් පිටින් හදාගෙන කරගන්නත් පුළුවන් නැත්නම් oven එකේ කරගන්නත් පුළුවන්. oven එකේ කරනට වැඩිය මට හිතෙනවා ගෙදර චූටිවට බේකරියක් හදාගත්තා නම් හොඳයි කියලා. දර පෝරණුවක් චූටි එකක් හදාගන්න පුළුවන්. ඒව හදන්න බාස්ලා දන්න අය ඉන්නවා. ඒගොල්ලන්ට කියලා චූටිවට එකක් හදාගන්න. ඒ හදාගත්තාම හදාගන්න පුළුවන් ඕනම කෑමක් තියෙනවා අපිට බේකරි වල හදන ඒවා පාම් බනිස් වර්ග සියලුම දේවල් හදාගන්න පුළුවන්. මම ඔයාලට අද කියලා දෙන්න යන්නේ පාන් හදන හැටි තමයි. පාන් රත්තලක් කඩෙන් ගෙනල්ලා කනවට වඩා ගෙදර හදලා කනකොට කොහොමද කියලා අපි ලස්සනට පිරිසිදුවට එකට එකතු කරන්න පුළුවන්. හැමදේම එකතු කරලා හදා ගන්නවා රසට. ඉතින් මේක ගෙදර හදලා කාලා බලලා ඔයාලට සුවන් රැකියාවක් වශයෙන් පටන් ගන්නත් පුළුවන්. පානුයි බරිස් වර්ගත් එහෙම තමයි. ඕනම දෙයක් හදාගන්න පුළුවන්. ඒක තමයි මිනි බේකරියක් හදාගන්න කියලා. චූටියට එකක් එළියෙන් හදාගන්නවා. ඉතින් ඒකට මම අද ඔයාලට පාන් රාත්තලක් විතර පාන් අපි ගොඩක් හදන්න ඕනේ රාත්තලක් විතර හරි හදාගන්න විදිය බලමුකෝ. ඒකට නම් හැබැයි තැටියකුත් ඕනේ පාන් හදනවා නම් කේක් හදන්න oven එකට දාන ඒ මැටීරියල් එකෙන් තමයි අච්චු තියෙන්නේ. ඔයාලා සමහරට දැකලත් ඇති. ඒව සල්ලිවට ගන්නත් තියෙනවා. ගොඩක් ඕනේ නෑ අපිට. අච්චුවක් දෙකක් වගේ ඉස්සලාම අදන් හදලා බලන්න ඕනේ. ඒකට අවශ්‍ය ඒවා තමයි පාන් අපි පාම් රාත්තලක බර නම් සාමාන්‍යයෙන් ග්‍රෑම් 450ක් තියෙනවා. මම ඉතින් ඒකට පිටි කිලෝ එකකින් වගේ අනාගෙන හදාගන්න පුළුවන් කොච්චරක් විතර හදාගන්න පුළුවන් වේද කියලා බලමු. ඔයාලට මම හදාගන්න කීයක් හදාගන්න පුළුවන් වේද මේ රෙසිපි එක කියන්නම්. ඒ රෙසිපියෙන් ඔයාලා බලන්න කීයක් විතර හදාගන්න පුළුවන් වේද කියලා. පිටි කිලෝ එකක් ගන්න පාන් පිටි හොඳට හලලා ගන්න. ඊට පස්සේ ඒකට ඊස්ට් ග්‍රෑම් 10ක් ගන්න. ලුණු ග්‍රෑම් 20ක් ගන්න. සීනි ග්‍රෑම් 15ක් ගන්න. මාගරින් ග්‍රෑම් 10ක් ගන්න. මේක අනන්න අපිට ජලය ඕන වෙනවා. ජලයත් මිලිලීටර් 700ක් විතර ගන්න. සමහර විට මදි වෙන්නත් ඉඩ තියෙනවා, ඇති වෙන්නත් ඉඩ තියෙනවා. වතුර නම් ප්‍රශ්නයක් නෑ අපිට එකතු කරන්න හෝ අඩු කරගන්න පුළුවන් නේ. ওই ටික තමයි ඕන වෙන්නේ. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ හදන විදිය තමයි ওই ටික ඔක්කොම වතුර ටිකයි පිටි ටිකයි අර අනිත් කියපු බඩු ටිකයි ඔක්කොම භාජනයකට දාලා වතුර ටික ටික එකතු කරලා අනා ගන්න හොඳට මේ මිශ්‍රණය හොඳටම ඇනෙන්න ඕනේ. විනාඩි 25ක් 30ක් විතර වගේ හොඳටම අනන්න ඕනේ. ඒක ඔයාලට අනපුවාම හොඳට දැනෙනවා. හොඳ ක්‍රීම් සොෆ්ට් එකට තියෙනවා, ලස්සනට තියෙනවා. එක ඔබපුවාම අපව පිම්බිලා තිබ්බ විදිහටම හැදෙනවා. අන්න ඒ ගානට වෙනකම්ම ඔයාලා අනා ගන්න හොඳටම. මොකද මේ පාන් එකේ අර ඇතුළ සිදුරු තිබිලා පුළුන් වගේ වෙන්න ඔය අනන එක තමයි වැදගත්. ඒකෙත් අනන විදියකුත් තියෙනවා. හොඳට එකම පැත්තට අනන්න ඇද ඇතුළේ පිටි කැට ඒවා මේවා තියෙන්න බෑ. ඒවා හොඳට මෙලෙක් වෙලා ඇනෙන්න ඕන නිසා තමයි එකම විදියට විනාඩි 25ක් 30ක් අනා ගන්න කියන්නේ. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් පාන් රත්තලක බර ග්‍රෑම් 450යි. අපි දැන් මෙතන පිටි කිලෝ එකක් ගත්තට ඒකට තව එකකව එකතු වුණා. ඒ වගේම වතුරත් එකතු වෙච්ච නිසා මෙතන දැන් කිලෝ එකකට වැඩිය තියෙනවා. ඊට පස්සේ ඔයාලා කිරනවා නම් කිරලා ග්‍රෑම් 450 ගානේ කඩලා ගුලි කීයක් තියෙනවද කියලා බලාගන්න. කඩනවා නම් කඩලා නෙමේ සුවන් රැකියාවකටත් පටන් ගන්න හොඳ නිසා ඔයාලා ඒක කිරලා මැනලා හදාගන්න. ග්‍රෑම් 450යි. ඊට පස්සේ දැන් අපි අර එළියෙන් පුංචි බේකරියක් හදාගත්තොත් පාන් ගෙඩියක් දෙකක් දාගන්න අච්චුවක් දෙකක් ගෙනල්ලා පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලා මේ හදන ගුලි ඒ කඩා ගන්න ගුලි කිරලා මැනලා කඩා ගන්න. ඊට පස්සේ ඒව ටිකක් ඔයාලා දැන් පාන් රාත්තලේ හැඩය දන්නවනේ. ඒ හැඩයට ටිකක් දිගට එන්න තුනී කරලා ලස්සනට හදලා අච්චුවට දාලා තියන්න.
ඊට පස්සේ ඒ අච්චුවට දාලා පැය දෙකක් විතර තියන්න ඕනේ. ඒක ලස්සනට ඊට පස්සේ අච්චුවේ ගානටම පිම්බිලා එනවා. ඒ එනකන් තියන්න. ඒ තිබ්බට පස්සේ පිපුණට පස්සේ පැය දෙකකින් විතර පෝරණයට දාලා පුච්ච ගන්න. පෝරණයට දාලා විනාඩි 5කින් විතර වගේ මොකද පෝරණුවක් කියන්නේ හරියම රස්නේ තියෙන තැනක්නේ. ඒක නිසා ගොඩක් වෙලා පිච්චෙන්න ඕනේ නැහැ. ඒක නිසා විනාඩි 5කින් විතර දාලා ඔයාලා චුට්ටක් බලන්න කොහමද ඒක තියෙන්නේ කියලා නැත්නම් කරකුටු වෙලා යයි. ඒ බලලා ඔයාලට අවශ්‍ය පේනවනේ රන්වන් පාටට උඩ පිච්චෙනකොට ඔයාලා ඉතින් බාගන්න. එහෙම තමයි පාන් එක හදාගන්න තියෙන්නේ. මම දන්න විදිහට තමයි කිව්වේ. හදලා බලන්න මේ විදිහට. ඔයාලට තව තව ඒවා එකතු කරගන්නත් පුළුවන් වෙයි. ඔහොම හදාගෙන යනකොට රස වැඩි වෙන්න හොඳට හදාගන්න පුළුවන් වෙයි සොෆ්ට් එකට. එහෙම හදලා බලලා ඉතින් මේකත් සුවඳ කෑවක් වශයෙන් පටන් ගන්න කියලා මම ඔයාලට අදට මතක් කරනවා. ඉතින් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා මට උදව් කරන්න කියලා මම ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම තමයි මේ වීඩියෝ එක හොඳයි නම් යාළුවන්ට බලන්න share කරන්න, comment කරන්න. මේ වගේ වීඩියෝස් දාපු ගමන් බලන්න bell එක කරලා තියාගන්න. ඉතින් ඔයාලට මේ වගේ තවත් කෑම රෙසිපි එකක් අරගෙන ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. ගිහින් එන්නම් ඔයාලට සුබ දවසක්.